ඔසුවක් බීලා කියලා. බත් කාලා ඔසු දෙන්න. මට පන්සලෙදි හම්බුණා රිලව් දෙන්න. ස්කීප් ගාම් මේ පෙරේදි වගේ පැන්නේ වාහනේ බිම්බට වගේ. අරේ යන්. හොඳයි යාළුවනේ. අද ඉතින් අපි යන්නේ වෙනස්ම ගමනක්. ඉතින් මේ ඔයාලා හැමෝම දන්න දන්සල් නදින්න තමයි අපි මේ යන්නේ. ඉතින් වෙසක් පොයේට තමයි අපි මේ දන්සල් නදින්න පිටත් වුනේ. ඉතින් පවුලේ හැමෝමත් එක්ක අපි ওই විදිහට යන්න පිටත් වුණා. එහෙනම් අද අපි යමු එක්ස්ප්ලෝරර් එකෙන් දන්සල් නදින්න. දන්සල් පිළිවෙල ඔය අදහස් කියන්න. ඉතින් ඔය ඉන්නේ අපි මල්ලිල සෙට් එක. ඉතින් අපි මල්ලිල සෙට් එකයි අම්මලයි නංගිලයි කට්ටිය කරනවා අපි මේ ගමන යන්න පිටත් උනේ. ඔස්ස එකක් බීලා බච්චා. අඩ ඔසු ඉවර වෙයි බා. ඔසු සදා කාල තියෙනවද නැහැ. බත් කාලේ බත් කාලා ඔසු දෙන්න. ඉතින් මොන විදියට අපි දන්සල් වැඳගෙන ඇවිල්ලා නයිගල පන්සලට තමයි අපි ගියේ. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම සුන්දර පරිසරයක් එක්ක තියෙන නිස්කලංක තැනක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පන්සල පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ. ඉතින් ඔයාලා ඩවුන් සවුත් වල ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනවා නම් මේ පන්සලටත් යන්න අමතක කරන්න එපා. ඉතින් මෙතන හරිම සුවිශේෂයි. ඉතින් ඒ විශේෂත්වය ඔයාලා දන්නව නම් ඔයාලා මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ The Explorer YouTube channel. Video kan juga hotel. Tak ada video kan video කරන දාන්න. Video එක දාන්න. මේ මට පන්සලෙදි හම්බුණා රිලව් දෙන්න. වතුර ටික ගන්නවා. වතුර ටික නැහැ. ස්කීප් ගාම් මේ පෙරේදි වගේ පැන්නේ වාහනේ බිම්බට වගේ. වෙලිලා පෙදී ප්‍රේමී
Plastik kumburu. अरे yang Nè nè.